මාත් එක්ක අද දයිස එකට යමුද? දයිස එක එහෙම නැත්නම් සී කඩේ කියලා ඔයගොල්ලෝ අහලා ඇතිනේ. ඉතින් අද මාත් එක්ක දයිස එකට ගිහිල්ලා බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේ අපේ ගෙවල් ළඟම තියෙන දයිස එක. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඇතුළට යද්දිම තියෙන මේ වගේ ලස්සන මල් කලෙක්ෂන් එකක්. ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් උත් තියෙනවා, මේ වගේ ආටිෆිෂල් ෆ්ලවර්ස් උත් තියෙනවා. ඊට පස්සේ මෙතන එහාට තියෙන්නේ ෆොටෝ ෆ්‍රේම්ස් වගේ දේවල්, එක ස්ටැචූස්, ෆොටෝ ෆ්‍රේම්ස්, අන්න ඒ වගේ දේවල්. එහා පැත්තේ රැක් එකේ තියෙන්නේ කන්ටේනර්ස්, බොටල්ස් වගේ දේවල්. ඉතින් මේ දයිසෝ ජපානයේ හැම තැනම තියෙනවා. ඉතින් මේ බලන්නකෝ, මෙතන තියෙන ඔක්කොම එක භාජන, කප්ස්, මග්ස්, ඒ වගේ දේවල් හරිම ලස්සනයි. ගන්න මොකක්ද කියලා හිතාගන්න බැරි තරමටම ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. මේ හරිය තියෙන්නේ ඔක්කොම ඒ වගේ දේවල්. හරිම ලස්සනට පිළිවෙලට අහුරලා තියෙනවා. අපිට ඕන දෙයක් ගන්න පුළුවන්. මේ හැම එකක්ම ගොඩක් ඒවා yen 100යි. yen 100ට වැඩි නම් අනිවාර්යෙන්ම ඒකේ මිල ගහලා තියෙනවා. මිල ගහලා නැත්නම් ඒ දේවල් yen 100යි. මිල වැඩි වුණොත් අනිවාර්යෙන්ම ඒගොල්ලෝ ඒකේ මිල සඳහන් කරනවා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. මේ yen 100 කඩවල වලට yen 100යි කියලා කිව්වට ඒගොල්ලොන් 10%ක ටැක්ස් එකක් ගහනවා. කෑම ජාති වලට නම් 8%ක්, අනිත් දේවල් වලට 10%ක්. ඒ කියන්නේ 100ක බඩුව නම් 110ක් තමයි නියම ගාණ වෙන්නේ. ඉතින් එහෙම එකක් තියෙනවා ටැක්ස් එකත් එක්ක. මේ හරිය ඔක්කොම තියෙන්නේ කේක් හදන්න අවශ්‍ය කරන දේවල්. කප් කේක් හදන්න එක දේවල් වලට අවශ්‍ය කරන එක දේවල් තමයි තියෙන්නේ. ඔයාලම බලන්නකෝ ඉතින් කොච්චර ලොකු වෙරයිටි එකක් තියෙනවද කියලා. එක පුංචි ගැජට්ස් ඔක්කොම මෙතන තියෙනවා. මේ තියෙන්නේ මේ හරිය තියෙන ඔක්කොම ක්ලීන් කරන බ්‍රෂ් අරම ඒවා. ඒ කියන්නේ ක්ලීනින් අයිටම් ඔක්කොම දේවල් තියෙන මෙතන. කිචන් එක ක්ලීන් කරන ඒවා, බාත්රූම් ක්ලීන් කරන ඒවා, ස්පොන්ජ්, ක්ලීනින් අයිටම්ස්, ඒ දේවල් තමයි මෙතන තියෙන්නේ. දයිසෝ එකේ ගොඩක්ම පොඩි ගැජට් වර්ග තියෙනවා. අපිට දේවල් ලේසි කරගන්න පුළුවන් ඒවා. ඒකනේ අර කතාවට කියන්නේ දයිසෝ එකට ගියාම ගෑල්ලාම එළියට ගන්න බෑ. ඒ තරමටම ගන්න දේවල් තියනවා කියලා. ඒ කියන්නේ අපිට ඕන කරන පොඩි දේ ඉඳන් හැම දෙයක්ම මෙතන තියනවා ගන්න. මෙතන තියෙන්නේ ඔක්කොම ස්පොන්ජ් වර්ග, ලේන්සු, තුවා, ඒ වගේ මේ බාත්රූම් අයිටම්ස් මං හිතන්නේ. ඒ ඔක්කොම තියෙන මෙතන. ලොකු වෙරයිටි එකක් තියෙනවා අපිට තෝරලා ගන්න. මේ හරිය තියෙන කන්ටේනර්ස්, අපේ බඩු ඕගනයිස් කරගන්න ඕන දේවල් තමයි මේ දිගටම තියෙන්නේ. ගොඩක් තියෙනවා ලස්සනට ඕගනයිස් කරගන්න අපිට ගන්න ඕනේ කන්ටේනර්ස්, බොක්සස්, ඒ වගේ දේවල්. මේ හරිය දිගටම තියෙන්නේ ඒ වගේ දේවල්ම තමයි. ඕගනයිසර්ස් අයිටම් තමයි තියෙන්නේ ඔක්කොම. මේ තියෙන්නේ ග්ලව්ස්. දැන් සීත කාලේ හින්දා තමයි ඒවා දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ නිකන් ගරාජ් එකකට වගේ ඔය කියන්නේ ඕන දේවල් පොඩි ටෙක්නිකල් අයිටම් තමයි එතන තියෙන්නේ. මෙතන තියෙන්නේ එක ගාඩ්නින් වලට අවශ්‍ය වෙන දේවල්. ස්ප්‍රේ බොටල්ස්, ගාඩ්නින් වලට ඕන එක ටූල්ස් වර්ග, ඒ දේවල්. මේ තියෙන්නේ මෙතන ඔක්කොම ෆයිල්ස්, ඒ කියන්නේ ස්ටේෂනරි අයිටම් තමයි මේ හරිය තියෙන්නේ. මෙතන තියෙනවා කොණ්ඩ බූල්, බෑන්ඩ්ස්, ඊට පස්සේ හෙයා ක්ලිප්ස්, ඒ වගේ දේවල්. ළමයින්ට ඕන කරන හැමදේම වගේ දයිස් එකේ ගන්න තියෙනවා. බ්‍රෂ්, හැමදේම. හරිම ලස්සන කියුට් හෙයා ඇසසරිස් මෙතනින් ගන්න පුළුවන් අපිට සිලෙක්ට් කරලා. ගොඩක් ඩෙකොරේෂන් එකක් තියෙනවා. ආසාස දේවල්, පොඩි ගැජට්ස්. මෙතන තියෙන ඔක්කොම ස්ක්‍රන්චීස්, හෙයා බෝස් වගේ දේවල්. මේ තියෙන්නේ මේකප් අයිටම්ස්. මේකප් අයිටම්ස් කියන්නේ බ්‍රෂස්, මස්කාරා, ඒ වගේ දේවල් ඔක්කොම මෙතන තියෙනවා. අයි ෂැඩෝ පැලට්ස්. ඊට පස්සේ මේ හරිය මාස්ක් වර්ග, ඊට පස්සේ ක්‍රීම් වර්ග, ෆේස් වොෂ්, ඒ දේවල් හැමදේම තියෙනවා. මෙතන ඔක්කොම තියෙන්නේ ෆේස් මාස්ක් වර්ග,
ඊට පස්සේ ෆේස් වොෂ් වර්ග, ක්‍රීම් වර්ග, ඒ වගේ දේවල්. ඉතින් මේ දේවල් විතරක් නෙමෙයි, සීසන් එකෙන් සීසන් එකට එක එක ඩෙකොරේෂන්ස් මේ කාලෙදි තියෙනවා. දැන් ක්‍රිස්මස් එක නිසා ක්‍රිස්මස් ඩෙකෝස් ලස්සනට මේගොල්ලෝ දාලා තියෙනවා ගොඩාක්. ඉතින් මේ විදිහට තමයි දයිස් එක මම අද ඔයගලන්ට වීඩියෝ එකකින් අරගෙන ආවේ. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකට ඔයගොල්ලෝ ආස වෙයි කියලා. මොකද ගොඩක් අය ජපානයට එන්න ඉන්න නංගිලා මල්ලිලා හිතාගෙන ඉන්නවා හැමදේම ලංකාවෙන් අරන් එන්න වෙයි, ගොඩක් ගණන් වෙයි මෙහෙ ආවහම බඩු එහෙම කියලා. ඒත් එහෙම නැහැ. මේ වගේ shops තියෙනවා. මේ වගේ ඒවායින් අපිට අවශ්‍යම දේවල් ටික මිලදී ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් ආස වෙන්න ඇති කියලා. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්. මම පොසිටිව් මාත්.